ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදය මගින් ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන බවත් අනෙකුත් සියලු ආගම් වලට පිරිනමන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතරම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් විය යුතු බවත් අවධාරණය කර තිබෙනවා. බුද්ධ ශාසනය මෙන්ම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කටයුතු කරන සංඝයා වහන්සේලා ආරක්ෂා කිරීමත් චිරාත් කාලයක් පැවත ආ සංඝ පරපුරේ පිළිවෙත් හා ඊට ආවේනික සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමත් රජයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතු පසුබිමක වර්තමාන රජයේ එම සංස්කෘතික උරුමයන් නොසලකා හරිමින් කටයුතු කරන ආකාරය පෙනෙන්නට තිබෙන බැවින් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා පහත සඳහන් ප්‍රශ්න මම රජයේ වෙත යොමු කරමි. 1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීම සඳහා රජය උත්සාහ ගනිමින් සිටින්නේද? එසේනම් එම යෝජිත සංශෝධන මොනවාද? මෙම පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීමට පසුබිම් වුණු කරුණු කාරණා කවරේද? පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීම හරහා කෘත්‍යාධිකාරී හිමිවරුන් වෙත පනත මගින් ලබා දී ඇති බලතල සහ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා රජය උත්සාහ ගනිමින් සිටින්නේද? පිරිවෙන්හි ඉගැන්වීම් කටයුතු සිදු කරන ගිහි ආචාර්යවරු වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපන පනතට පටහැනි ආකාරයේ බලතල හෝ වරප්‍රසාද ලබා දීම සඳහා රජය උත්සාහ කරමින් සිටින්නේද? එසේනම් ඊට පාදක වූ කරුණු මොනවාද? විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනය සම්භාවත් අධ්‍යාපනයක් එක සම්ප්‍රදාන කූල ඉගැන්වීමේ රටාවෙන් බැහැරව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. එනිසා මේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා. පිරිවෙන් අධ්‍යාපනයේ විෂය නිර්දේශයේ සංශෝධනය කිරීම සඳහා යෝජිත රජයේ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද? මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ කුමන විෂයන් අරබයාද? මේ සඳහා යෝජිත කාල රාමුව කුමක්ද? බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා කැපවන ශාසන ලැබි භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ සතු නිශ්චිත වැඩපිළිවෙලක් පවතින්නේ. බුදුදහමට අගෞරවන අරමුණෙන් හා ශාසන විරෝධී ආකාරයෙන් කටයුතු කරන භික්ෂුන් වහන්සේලා ශාසනයෙන් ඉවත් කිරීම සඳහා වන වැඩපිළිවෙලක් රජය සතු වන්නේද? නොයසේ නම් මේ මන්ද ඒ සඳහා පවතින නීති ශක්තිමත් කළ යුතු බව රජය පිළිගන්නේද? විශේෂයෙන්ම බුදුදහම විකෘති කරන විවිධ කණ්ඩායම් අද නිර්මාණය වෙලා තිබෙනවා. විවිධ ආකාරයේ පාර්ශවකරුවන්ගේ දේශීය සහ විදේශීය අනුග්‍රහයන් ලබාගෙනයි මේ විකෘති කිරීමට